කාලයක් නිහඬව ඉඳලා පස්සේ ගේමක් ගහන ලග්න 3 ගැන අපි අද ඇස්ට්‍රෝලොජි ස්ටෝරි හරහා කතා කරමු. සමහර අය ඉන්නවා තමන්ගේ හීන සැලසුම් හෝ බලාපොරොත්තු ගැන සෝෂල් මීඩියා පුරා කියවන්න යන්නේ නැහැ. වටපිටාවේ අය ඔවුන්ව කොච්චර පහත් කරලා කතා කළත් මට බෑ කියලා හිතුවත් ඔවුන් කරන්නේ සංසුන්ව නිශ්ශබ්දව තමන්ගේ ගමන යන එක විතරයි. හැබැයි දවසක් එනවා ඔවුන් කිසිම සද්දයක් නැතුව ලබපුවේ සුපිරි දියුණුව දැකලා මුළු ලෝකයම පුදුම වෙන. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අන්න ඒ වගේ කාලයක් නිශ්ශබ්දව ඉඳලා එක පාරටම තමන්ගේ දියුණුවෙන් ලෝකයටම උත්තර දෙන නිහඬ බලගතු චරිත තියෙන ලග්න 3ක් තියෙනවා. අපි මුලින්ම වෘශ්චික ලග්නය ගැන කතා කළොත් වෘශ්චික ලග්න හිමියන් කියන්නේ තමන්ගේ පෞද්ගලික සැලසුම් උපරිමයෙන්ම රහසිගතව තබා ගන්න දක්ෂ පිරිසක්. ඔවුන් වැටුණු වෙලාවටවත් අමාරුවෙන් නැගිටින වෙලාවටවත් කාටවත්ම කියවන්න යන්නේ නැහැ. ඔවුන් තනිවම නිහඬවම තමන්ගේ උපරිම ශක්තිය යොදවලා වැඩ කරනවා. වෘශ්චික ලග්න හිමියන් කියන්නේ තමන්ගේ සාර්ථකත්වය ලෝකයට පෙන්වන්න වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙලා. ඔවුන් දියුණුවේ ඉහළටම ගියාට පස්සේ තමයි ඔවුන්ගේ සැබෑ ජයග්‍රහණ ලෝකයම දකින්නේ. එතකොට ඔවුන්ට අකමැති වුණු අයටත් සිද්ධ වෙන්නේ කට පියාගෙන බලාගෙන ඉන්න විතරයි. ඉතින් ඊට පස්සේ තියෙනවා මකර ලග්නය. මකර ලග්න හිමියෝ කියන්නේ හරිම කූල් එකේ සංසුන්ව තමන්ගේ වැඩ කටයුතු කරන පිරිසක්. මිනිස්සු ඔවුන්ව මනින්නේ ඔවුන් ඉන්න නිහඬ ස්වභාවයෙන්. හැබැයි මකර ලග්න හිමියන්ගේ හිත ඇතුළේ තියෙන්නේ ලොකු ව්‍යාපාරික හෝ වෘත්තිමය ඉලක්ක. ඔවුන් කිසිම කෙනෙක් එක්ක තරග කරන්න යන්නේ නැහැ. ඔවුන් තරග කරන්නේ තමන් එක්කමයි. කාලයක් තිස්සේ නිහඬව වපුරපු දේවල අස්වැන්න එක පාරටම නෙලා ගන්නකොට මුළු වටපිටාවම පුදුම කරවන විදිහේ විශාල දියුණුවක් ළඟා කරගන්න මකර ලග්න හිමියන්ට පුළුවන්. අන්තිමටම ගත්තොත් වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන් කියන්නේ අනවශ්‍ය සෝබන දේවල් වලට හෝ පුරසාරම් දොඩන්න කැමති අය නෙමෙයි. ඔවුන් තමන්ගේ දියුණුව වෙනුවෙන් පොළවේ පය ගහලා ඉතාමත් ඉවසීමෙන් සහ කැපවීමෙන් වැඩ කරනවා. අනිත් අය සල්ලි නාස්ති කරද්දී සෙල්ලම් කරද්දී වෘෂභ ලග්න හිමියන් කරන්නේ නිහඬවම තමන්ගේ අනාගතය ශක්තිමත් කරගන්න එක. එක පාරටම ඔවුන් තමන්ගෙම කියලා ගෙයක් දොරක් යාන වාහන අරගෙන ස්ථාවර වෙද්දි තමයි අනිත් අයට හිතාගන්න බැරි වෙන්නේ ඔවුන් ඒ තරම් දුරක් ආවේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේ ලග්න 3න් එකක කෙනෙක් නම් ඔයාලගේ ඔය නිහඬ ශක්තිය ගැන උපරිමයෙන්ම ආඩම්බර වෙන්න. කවුරු මොනව කිව්වත් ඔයාලගේ සැලසුම් කාටවත්ම කියන්න යන්න එපා. නිශ්ශබ්දව වැඩ කරන්න. ඔයාලගේ ජයග්‍රහණයට ඉඩ දෙන්න. ඒ වගේම ඔයාලා මේ ලග්න 3න් එකක අය නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.